ඔයා නවසීලන්තේ ජොබ්ස් වලට ඇප්ලයි කරලා වේටින් ලිස්ට් එකේ ඉන්න කෙනෙක්ද? එහෙනම් ළඟදිම ඉන්ටර්විව් එකක් එයි කියලා ඔයාලට බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාටමයි. ඒ තමයි අද මම කතා කරන්න යන්නේ කොහොමද ෆස්ට් ටයිම් ඉන්ටර්විව් එකක් පාස් වෙන්නේ කියන එක ගැන. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් එකත් ඔන් කරන්න අමතක කරන්න එපා. අයිබෝන් කියෝරා ඔන්න වීඩියෝ එකේ මුලින්ම හඳුන්වලා දුන්න විදිහට අද මම කතා කරන්න යන්නේ කොහොමද නවසීලන්තේ ජොබ්ස් ඉන්ටර්විව් වලින් ජය ගන්න කියන එක ගැන. මෙතනදී මම ජොබ්ස් වලට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන ඔයාලත් එක්ක කතා කරන්නේ නැහැ. මොකද ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඔයාලා දන්නවා ඔයා Seek, Indeed, LinkedIn, TradeMe, ඒ වගේම Kiwi Health Jobs වගේ වෙබ්සයිට්ස් වලින් ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ සබ්ජෙක්ට් එකට අදාළව තියෙන ඕනෑම කම්පැනි එකකට ගිහිල්ලා එයාලගේ කැරියර් පේජ් එකේ තියෙන වේකන්සිස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාගේ CV එක cover letter එක ගිහිල්ලා අතෙන් බාර දෙන්නත් සමහර කම්පැනිස් වලට ඔයා ඉන්න ඒරියා එකේ තියෙන. මේ ක්‍රම වලින් එකකින් ඔයාට ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. නවසීලන්තේ ඉන්ටර්විව් එකක් කියන්නේ යාළුවෙක් එක්ක chat එකක් වගේ. ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි ඉන්ටර්විව් එක යන්නේ. ඔන්ලයින් උනත් වෝකින් ඉන්ටර්විව් උනත් ඒ කොහොම උනත් ඒගොල්ලෝ හරිම යාළුවෙක් එක්ක කතා කරන විදිහට තමයි අපිට ඉන්ටර්විව් එකේදී කතා කරන්න වෙන්නේ. ඒගොල්ලෝ hina වෙනවා, සමහරලාට ජෝක්ස් කරනවා, ඕවර් ඇක්ට් කරන්න යන්නත් එපා, ඕනවට වඩා සැහැල්ලුවට ගන්නත් එපා. ලස්සනට ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න හොඳ පර්සනැලිටි එකකින් ගිහිල්ලා. අපි හිතමු දැන් මේ වෙලාවේ ඔයාගේ අතේ නිව්සීලන්ත වල ඉන්ටර්විව් එකකට ඉන්විටේෂන් එකක් තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම පළවෙනියට කරන්න ඕන දේ තමයි ඔයා ඒ කම්පැනි ගැන ෆුල් රිසර්ච් එකක් කරන්න ඕන. ඒ කියන්නේ මේ කම්පැනිය පටන් ගත්තේ කවද? මේ කම්පැනියෙන් කරන්නේ මොනවද? මේ අරමුණු මොනවද? ගෝල්ස් මොනවද? ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද? ඒ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ස්කිල්ස් මොනවද? එම්ප්ලොයි කෙනෙක්ගෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද? අනිවාර්යයෙන්ම ස්ටඩි කරලා යන්න ඕනේ. එයාලගේ මොන හරි Facebook pages, LinkedIn profile වගේව තියෙනවා නම් ඒවා follow කරන්නත් අමතක කරන්න එපා. ඉන්ටර්විව් එකේදී ඔයාට direct questions අහන්නත් පුළුවන්. ඔයා company එක ගැන මොනවද දන්නේ කියලා. එහෙම නැත්නම් indirect විදිහටත් ඔයාගෙන් අහන්න පුළුවන්. ඔයා මොනවද දන්නේ කියන එක ගැන එයාලට දැනගන්න එක එක විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ හින්දා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඔයා company එක ගැන full study එකක් කරලා ගියොත් ඔයා හැමදේම දන්නවා. බය වෙන්න දෙයක් නැහැ. ඔයාට කම්පැනි එක ගැන හොයන්න මේ වෙලාවක් නැත්තම් අඩුම ගානේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකවත් හරියට ස්ටඩි කරලා යන්න. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ එම්ප්ලොයි කෙනෙක්ගෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොනවද? එයාගේ ස්කිල්ස් මොනවද? කරන්න තියෙන රාජකාරී මොනවද? ඔක්කොම විස්තර තියෙනවා. ඉතින් ඒ ටික අනිවාර්යයෙන්ම කියවලා බලන්න. එහෙම නැතුව නම් ඉන්ටර්විව් එකට යන්න එපා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. ඊළඟ කාරණේ තමයි ඔයා නිව්සීලන්ත වල වර්කින් කල්චර් එක ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න ඕනේ. කිවි මිනිස්සු අතර අවංකභාවය, නිහතමානීකම කියන එක ටිකක් ඉහළින්ම තියෙන දෙයක්. ගොඩක් උගත් මිනිස්සු උනත් හරිම නිහතමානී. ඒ හින්දා ඔයාගේ ඔළුවේ ලොකුකම උඩකුකම කියන දේවල් තියාගෙන නම් ඉන්ටර්විව්ස් වලට යන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම ආඩම්බරකමට ඔළුවේ දිමිච්ච කමට කතා කරන්න එපා. හැමෝටම ග්‍රීට් කරලා සැහැල්ලුවෙන් ඒ වගේම නිහතමානී විදිහට කතා කරන්න ප්‍රැක්ටිස් වෙලා යන්න. ඔයා ලංකාවේදී මොන ජොබ්ස් කරලා තිබ්බත් ඔයා මෙතනදී ඇප්ලයි කරන ජොබ් එකට අනුව හැඩ ගැහිලා යන්න. උදාහරණයක් විදිහට ඔයා මැක්ඩොනල්ඩ් එකේ ඉන්ටර්විව් එකක් යනවා නම් එතනදී වැදගත් වෙන්නේ මොකක්ද? කස්ටමර් කෙනෙක් එක්ක ඉන්ටරැක්ෂන් එක කොහොමද කියන එක. ඉතින් ඔයාගේ කලින් ජොබ් එකේදී ඔයා හියුමන් රිසෝසස් මැනේජ් කරපු විදිය, කොහොමද කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරපු විදිය ගැන තමයි ඔයා කතා කරන්න ඕනේ. ගොඩක් වෙලාවට දන්නවා මෙහි වර්ක් වීසා එකකට ඩිරෙක්ට්ලි එන කෙනෙක් ඇරුණම අනික් එන ගොඩක් අය එක ජාතියේ ජොබ්ස් කරනවා. ඉතින් ඒක මෙහි ලැජ්ජ වෙන්න කාරණයක් නෙමෙයි. ඒගොල්ලෝ සෙටල් වෙනකම්, රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරගන්නකම්, ස්ටඩීස් ඉවර වෙනකම් ඒගොල්ලෝ පාර්ට් ටයිම් ජොබ්ස් වගේ ඒවා කරනවා. ඉතින් එතකොට පොඩි එක ජොබ්ස් කරන්න වෙනවා. ඒ වෙලාවේදී ඔයා පරණ දේවල් ඔළුවේ තියාගෙන පඬිතුකමට ගියොත් මේක ඉන්ටර්විව් එකේදී අනිවාර්යෙන් පේනවා. ඒ නිසා ඔයාගේ ඔළුවේ තියෙන පඬිතුකම ඔක්කොම අතහැරලා සැහැල්ලුවෙන් තැනට සුදුසු විදිහට, තැනට ගැලපෙන විදිහට ඉන්ටර්විව් එකට රෙඩි වෙලා යන්න. ඒ වගේම තව දෙයක් තමයි ඔයාගේ ඉන්ටර්විව් එකේ තියෙන ආකෘතිය, ඔයාගේ ඉන්ටර්විව් එක තියෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න. ඔයා යන්නේ ඔෆිස් රිලේටඩ් ජොබ් එකකට නම් අනිවාර්යෙන්ම ඒක තියෙන්න ඕනි ගොඩක් වෙලාවට ඒ ඔෆිස් එකේ ඇතුලේ තියෙන යම්කිසි තැනක. ඔයා යන්නේ බිස්නස්, සේල්ස් වගේ දේවල් වලට සම්බන්ධ පැත්තක රැකියාවකට නම් මෙතනදී ප්‍රායෝගික ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ආකෘතිය ගැනත් හරියට ඔළුවේ තියාගෙන යන්න. එකපාරට ගිහිල්ලා ඔයාට මොන හරි කරන්න දුන්නොත් එහෙම ෂොක් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. නෝමල් ඉන්ටර්විව් එකක් විදිහට ඔෆිස් එකක තියෙන එකක්ද එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් විදිහට යම්කිසි තැනක තියෙන එකක්ද කියන එක ගැන අවධානයෙන් යන්න. විශේෂයෙන්ම ඩ්‍රයිවිං වගේ ජොබ් එකකට යනවා නම් අනිවාර්යයෙන් ඒගොල්ලෝ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් බලනවා. ඒ හින්දා ඉතින් ඒවට අනුකූලව තමයි රෙඩි වෙලා යන්න ඕනි. ඒ වගේම තව දෙයක් තමයි ඔයා මෙතනදී ඉන්ටර්විව් එකට මොනවද අරගෙන යන්නේ. ඒගොල්ලෝ පාස්පෝර්ට් එක බලන්න පුළුවන්, ඔයාගේ වීසා ස්ටේටස් එක අහලා එන්න පුළුවන්, ඒවා බලන්න පුළුවන්. ඒ වගේම සර්ටිෆිකේට්ස් තියෙනවා නම් ඒවා හරියට ෆයිල් කරලා
පැහැදිලිව අරගෙන යන්න. එතකොට ඕගනයිසේෂන් ස්කිල් එක එතනින්ම පේනවා රෙඩි වෙලා ගියාම. ඒගොම ඩ්‍රයිවිං ලයිසන් එකත් මෙතනදී වැදගත්ම දෙයක්. ගොඩක් ජොබ්ස් වලට නිව්සීලන්ත වල ඩ්‍රයිවිං ලයිසන් එක ඉල්ලනවා. ඉතින් ඔයා ලංකාවේ ඉඳලා ඉන්ටර්වියු එකට මුහුණ දෙන කෙනෙක් වුණත් ඔයාට ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා කියන එක කියන්න. මොකද ඒ ඩ්‍රයිවිං ලයිසන් එකෙන් නවසීලන්තය ඇතුලේ අවුරුද්දක් ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඒ වගේම ඔයා නවසීලන්ත විල්ලා ඉන්න කෙනෙක් නම් පුළුවන් තරම් ඉක්මනට ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න. මොකද ගොඩක් ජොබ්ස් වලදී ඉන්ටර්වියුස් වලදී ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවද කියලා අහනවා. ෆුල් ඩ්‍රයිවිං ලයිසන් එක. මොකද සමහර ඒවාදී ඒගොල්ලෝගේ ඔෆිස් වාහන හැන්ඩල් කරන්න තියෙන්න පුළුවන්. කස්ටමර්ස්ලා ගාවට යන්න තියෙන්න පුළුවන්. එහෙම වුණාම වාහනයක යන්න ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවද කියන එක අනිවාර්යෙන් අහනවා. ඒ හින්දා ඩ්‍රයිවිං ලයිසන් එකත් අනිවාර්යෙන් රෙඩි කරගෙන ලෑස්ති කරගෙන ඉන්න ඉන්ටර්වියු එකට යන්න කලින්. ඊළඟ එක තමයි ඉන්ටර්වියු එකේදී අනිවාර්යෙන් අහන ඔයාගේ තියෙන දුර්වලතා මොනවද කියලා අහනවා. ඒ වගේම ඔයාගේ තියෙන ස්ට්‍රෙන්ත්ස් මොනවද කියලා අහනවා. ඉතින් මේ දෙකට රෙඩි වෙලා යන්න. දැන් මෙතනදී ඔයා දුර්වලතා ගැන කියන්න කිව්වොත් මම ටිකක් කම්මැලි අන්න ඒ වගේ දේවල් කියන්න එපා. work related දෙයක් කියන්න. උදාහරණයක් විදියට අපි health care job එකකට එනවා නම් අපිට කියන්න පුළුවන් මම ටිකක් over sensitive සමහර වෙලාවට ඒ වුණාට මම ඒ හින්දාම මගේ පේෂන්ස්ලා ගැන මගේ කස්ටමර්ස්ලා ගැන මම ගොඩක් හොයලා බලනවා. මොකද මම කැමති නෑ එයාලට යම්කිසි අඩුපාඩුවක් වෙනවට. ඒ හින්දා ඉතින් මගේ සෙන්සිටිවිටි එක සමහර වෙලාවට මට ගැටලුවක්. ඒ වුණාට මම ඒකෙන් මගේ කස්ටමර්ස්ලාට හොඳ සේවයක් දෙනවා කියනක වගේ ආගේ තියෙන දුර්වලතාවය පොසිටිව් විදිහට එයාලට පෙන්නන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒ වගේම ස්ට්‍රෙන්ත් ගැන කතා කරනකොට අනිවාර්යයෙන්ම ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන පොඩි පොඩි ස්කිල්ස් ස්ට්‍රෙන්ත් වගේ දේවල් කැච් කරගෙන ඔයාගේ උදාහරණ විදිහට දෙන උත්තර අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ස්කිල්ස් ස්ට්‍රෙන්ත්ස් වලට අනුව ඔයාගේ දෙන උත්තර ලෑස්ති කරගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කිල්ස් ටික CV එකේ තිබ්බොත්නේ ඔයාව හයිලයිට් වෙලා ඉන්ටර්වියු එකට කතා කරන්නේ. ඒ හින්දා ඔයා දැන් ඒ ටික ප්‍රායෝගිකව පෙන්වන්නත් ඕනේ. ඉතින් මෙතනදී අර ස්ටාර් මෙතඩ් එක ගැන ඔයගොල්ලෝ හැමෝම අහලා ඇති. අහනවා ඔයා කලින් රැකියාවේදී මුහුණ දුන්න අභියෝගාත්මක දෙයක් කොහොමද ජයගත්තේ කියන එක ගැන පොඩ්ඩක් විස්තර කරන්න කියලා. ස්ටාර් මෙතඩ් එක අනුව තමයි ඔයා මෙතනදී ඔයාගේ කතාව කියන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද සිටුේෂන් එක, මොකද්ද ඔයාට තිබ්බ ටාස්ක් එක මෙතනදී කරන්න, කොහොමද ඔයා ඒක ඇචීව් කරගත්තේ, ඔයාගේ අන්තිම රිසල්ට් එක මොකක්ද, අනේ විදිහට කොහොමද ඔයා අභියෝගයට මුහුණ දුන්නේ, කොහොමද ඒක ජයග්‍රහණය කළේ, ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිඵල මොනවාද, ඒවා ගැන තමයි යාළුවට දැනගන්න. එහෙම නැතුව ඕපදූප නෙමෙයි. ඒ හින්දා අර විදිහට ස්ටාර් මෙතඩ් එකට අනුව ප්‍රැක්ටිස් කරලා අයිඩියා එකක් ඔළුවේ තියාගෙන යන්න. ඔයාට පුළුවන් ඔයාගේ ෆැමිලි එකේ කවුරුවත් එක්ක හරි එහෙම නැත්නම් යාළුවෙක් එක්ක හරි පොඩි ඉන්ටර්වියු ක්වෙස්චන්ස් ටිකක් හදාගෙන ප්‍රැක්ටිස් කරන්න. ගොඩක් වෙලාවට YouTube එකේ Google එකේ තියෙනවා එක එක ජොබ්ස් වලට අදාළව අහන ප්‍රශ්න මොනවාද කියලා ඉන්ටර්වියු ක්වෙස්චන්ස්. ඉතින් ඒවා ඔයාට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් YouTube එකෙන් බලලා. ගොඩක් වෙලාවට ඉන්ටර්වියුස් විනාඩි 15 ඉඳන් පැය දක්වා යන කාලයක් තමයි දිවෙනේවා තමයි තියෙන්නේ. ඉතින් එතකොට ප්‍රශ්න 10ක් 15ක් වගේ තමයි ඒගොල්ලෝ අහන්නේ. ඉතින් මේවට රෙඩි වෙලා යන්න. රෙඩි වෙන්නේ නැතුව නම් ඉන්ටර්වියු එකට යන්න එපා. ඒ වගේම තව දෙයක් තමයි ගොඩක් වෙලාවට ටීම් වර්ක් එක කියන එක නවසීලන්තයේ වර්කින් කල්චර් එකේ ප්‍රධාන දෙයක්. ඉතින් ටීම් කල්චර් එක ගත්තම ඔයා වෙන රටවල් වල වැඩ කරලා එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් ඔයා කොහොමද ඒගොල්ලොත් එක්ක වැඩ කරේ? මේ කම්පැනියේ ඉදිරියට යන්න කොහොමද ඔයා පාවිච්චි කරන්නේ? මේ වගේ දේවල් මෙතනදී කතා කරන්න උදාහරණත් එක්ක. මොකද ඒ අහන ක්වෙස්චන්ස් වලට ඔයා කෙලිම ඩිරෙක්ට් උත්තරේ දෙන ගමන්ම ටිකක් විස්තර කරන්න. දිග්ගස්සගෙන යන්නත් එපා. සාමාන්‍යයෙන් ෂෝට් ඇන්ඩ් ස්වීට් ආන්සර් එකක් දෙන්න. විනාඩි 5කට වඩා අඩු කාලයකදී ඔයා කියන්න යන දේ උදාහරණයක් එක්ක කියන්න බලන්න. එතකොට ඔයාගේ හැකියාව සහ එක්ස්පීරියන්ස් එක ඔයාගේ කතාවෙන්ම පෙන්වන්න පුළුවන් නිසා ඔයාට ඉන්ටර්වියු එක පාස් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒ වගේම ඒගොල්ලෝ අවසානයේට අහන ඔයාට මොන හරි දැනගන්න තියෙනවද කියලා. ඉතින් එතනදී ඔයා පොඩි නෝට් එකක් දාගෙන ගියාට කමක් නැහැ. ඔයාට අහන්න තියෙන ප්‍රශ්න. විශේෂයෙන්ම වීසා ස්පොන්සර්ෂිප් එක දෙනවද? ඊළඟ ප්‍රොග්‍රස් එක දැනගන්නේ කොහොමද? ඊමේල් කරනවද? අනේ විස්තර අහන්න පුළුවන්. ඒගොල්ලෝ සැලරි එක ගැන කතා කරේ නැත්තම් ඔයා සැලරි එක ගැන අහන්න යන්න එපා කියන එක තමයි මගේ අයිඩියා එක. සැලරි එක අහන්න අපිට අයිතියක් තියෙනවා. නමුත් ෆර්ස්ට් ඉන්ටර්වියු එකේදීම ඔයා සැලරි එක ගැන කතා කරනවා නම් එතනදී පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් ඔයාට කියන්න පුළුවන් මට accredited employer work visa එක දාන්න නම් median wage එක නම් වමනා කරනවා. ඒක ඔයාලට ලබා දෙන්න පුළුවන්ද කියන එක. අන්න ඒ වගේ ගැටලු අහුවට කමක් නැහැ. එහෙම නැතුව salary එක කොච්චරක් දෙනවද? ඔයාලගේ increments කොහොමද වැඩි වෙන්නේ? අන්න ඒ වගේ දේවල් ගැන first interview එකේදී අහුවේ නැත්තම් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ ගැන employerම කතා කරන්න පටන් ගත්තොත් ඔයාට ඒ ගැන නිදහසේ කතා කරන්න පුළුවන්. එහෙම නැතුව එකපාරට direct questions අහන්න එපා. salary කීයක් දෙනවද කියන එක ගැන. ඔයාට පුළුවන් වක්‍රාකාර
පාරව වෙන විදිහකට ප්‍රශ්නයක් අහලා වාට ඕනනම් ඒක දැනගන්න පුළුවන්. ඒ වගේ මෙතනදි ඔයාගේ politeness එක ඒ වගේම body language එකත් ගොඩක් වැදගත් වෙනවා. කතා කරනකොට කෙලින් S2 දිහා බලාගෙන කතා කරන්න. උඩ බලාගෙන කල්පනා කර කර එහෙම කියන්න නැතුව හොඳ confident එකකින් ඇතුව ප්‍රැක්ටිස් කරලා යන්න. යාළුවගේ S2 දිහා බලාගෙන ඉඳලා හිටලා ඉතින් එහාට මෙහාට බැලුවට කමක් නැහැ. නමුත් direct eye contact එක තියාගෙන hesitations අඩු කරලා හොඳ confident level එකකින් කතා කරන්න ප්‍රැක්ටිස් කරලා යන්න. සූදානමක් නැතුව නම් ඉන්ටර්විව් එකට යන්න එපා. හරි විදියට ඒ තැනට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන යන්න. ඒ වගේම නිව්සීලන්ත කියන්නේ ගොඩක් ජාතීන් ජීවත් වෙන රටක්. මෞරි අය, යුරෝපියන්ස්ලා, පැසිෆික් දූපත්වල අය, ඒෂියන්ස්ලා ඔය ගොඩක් අය ඉන්නවා. ඉතින් කල්චර්ස් වලට ඔයාගේ තියෙන රෙස්පෙක්ට් එකත් චුට්ටක් පෙන්වන්න ඕනේ. විශේෂයෙන්ම නිව්සීලන්ත වලට අදාළව Treaty of Waitangi. ඒ කියන්නේ යුරෝපියන් සහ මෞරි අය අත්සන්කරම පනතක්. ඉතින් ඒකට අදාළව කොහොමද ඔයාගේ කස්ටමර්ස්ලාට සර්විස් එක දෙන්නේ කියන එක වගේ දේවල් අහන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගෙන් දෙපාරක්ම ඇහුවා Treaty of Waitangi principles ගැන ඔයා දන්නවද? ඒක කොහොමද අපි patient care එකට යොදාගන්නේ කියන. අන්න ඒ වගේ questions අහන්න පුළුවන් ඔයාගේ field එකට අදාළව. ඒ හින්දා Treaty of Waitangi කේ principles මොනවාද? ඒක ඔයාගේ job category එකට අදාළව ඔයා කොහොමද මිනිස්සුන්ට ඒ service එක දෙන්නේ කියන එක පොඩ්ඩක් ready වෙලා යන්න. ඊළඟට අන්තිම කාරණේ. ඒ තමයි interview එකෙන් පස්සේ මොනවද කරන්න කියන එක. ඉතින් ඔයාට ඉන්ටර්විව් කිව්වුණාට පස්සේ පුළුවන් thank you email එකක් යවලා මම අප්ඩේට් එකක් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. බොහොම ස්තුතියි මට ඉන්ටර්විව් එකට කතා කරාට වගේ ඒ වගේ දේවල් ඔයාට ඊමේල් කරලා යවන්න පුළුවන්. කෙටි සටහනක් short and sweet විදිහට ඔයාගේ ගැන උනන්දුයි කියලා පෙන්නන්නේ. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද නිව්සීලන්ත වල ජොබ් ඉන්ටර්විව් එකක් ජයග්‍රහණය කරන්න කියන එක ගැන. මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් හම්බ වෙන්නේ නැති කියලා. මම කතා කරපු දේවල් වලින් ඉතින් මම සාරාංශයක් වශයෙන් කිව්වොත් සූදානම තමයි මෙතන key point එක වෙන්නේ. ජොබ් එක ගැන, කම්පැනි එක ගැන, මුණ දුන්න අභියෝගාත්මක දේවල්, ඔයාගේ ස්කිල්ස් ගැන, දේවල් ගැන අයිඩියා එකක් නැතුව ගියොත් මෙතනදී ගොඩක් වෙලාවට පාස් වෙන්න අමාරුයි. ඒ නිසා preparedness එක තමයි key එක වෙන්නේ ඉන්ටර්විව් එක ජය ගන්න. ඔයාගේ personality එක හොඳට පෙන්වන්න ඔයාගේ ඉන්ටර්විව් බෝඩ් එකට. ඒ වගේම working culture එක ගැන, team work එක ගැන, leadership skills ඒ වගේ ඔයා ගාව තියෙන skills ටික highlight කරලා examples එක්කම එයාලට කතා කරන්න, එයාලට කියන්න. අලුතෙන්ම නවසීලන්තයේ job එකකට apply කරන කෙනෙක් වුණත් ඒ ඉන්ටර්විව් එකේදී බය වෙන්න එපා. හරිම සැහැල්ලුවෙන් මේ ඉන්ටර්විව්ස් යනවා. හැබැයි ඔයා ready වෙලා ගියොත් ඒක ඔයාගේ හිතට සැහැල්ලුවක් දැනෙන විදියටම අවසන් වෙයි. ඒක පාස් වුණත් නැතත් ඔයාට ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් හරි කියලා ඔයාට දැනෙයි. හරියට රෙඩි වෙලා ගියොත් බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාට ඉන්ටර්විව් පාස් වෙන්න පුළුවන්. මම සූදානම් වුණ හැටි තමයි මම ඔයාලත් එක්ක කතා කරේ. ඉතින් මේකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න තියෙනවා නම් try කරලා බලන්න මේ විදිහට. අනිවාර්යෙන්ම ඔයාලට ඒක ජය ගන්න පුළුවන්. බය වෙන්න එපා. confident ඇතුව හොඳ personality එකක් තියාගෙන ගිහිල්ලා ඉන්ටර්විව් එකට මුහුණ දීලා නවසීලන්තයේ job එකක් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්නම් 6 දවසේ කලුත් වීඩියෝ එකකින් අහමු වෙනකන්. Kia ora!